කෙලවරක් නොපෙනෙන මහා සාගරයේ ඉවුරේ මහත් වූ පර්වතයක් මත රන්වන් අධිරාජ්‍යයක් නැගී සිටියා. උදෑසන හිරු රැසින් එය රශ්මිමත් වුණා. නමුත් එය කතාවෙන් අඩක් පමණයි. සාගර රැළවලට බොහෝ යටි හිරු එළියටවත් ළඟා විය නොහැකි අගාධයේ සැඟවුණු රාජ්‍යයක් තිබුණා. ඒ තමයි නිවාට කාවචයන්ගේ මුහුදු අසුර අධිරාජ්‍ය. සිතාගත නොහැකි තරම් මහා බලයක් හිමි පුරාණ අසුර රණශූරයන්. ඔවුන්ගේ සන්නාහ රන් සහ ගින්නෙන් නිමවා තිබුණා. ඔවුන්ගේ සිත් නොසැලෙන සුළුයි. ඔවුන් දෙව්ලොවට අභියෝග කළා. ඔවුන් දෙවියන්ම පවා නොසලකා හැරියා. ඔවුන් ලංකාධිපති රාවණ රජු සමගත් යුද වැදුනා. ඔවුන් අවසානයේ මිතුරන් වුණා. පරම්පරා ගණනාවක් පුරා ඔවුන් අපරාජිතව සිටියා. සාමාන්‍ය ආයුධවලින් ඔවුන්ට හානි කළ නොහැකි වුණා. දිව්‍යමය වරප්‍රසාදවලින් ඔවුන් ආරක්ෂා වුණා. තුන් ලෝකයම ඔවුන්ගේ නමට බිය වුණා. දෙවියන් පවා ඒ නම ඇසෙද්දී වෙවුලා ගියා. නමුත් සෑම බලයකටම ඉරණමෙන් පිළිතුරක් ලැබෙනවා. ඉන්ද්‍ර දෙවියන්ගේ පුත් අර්ජුන ඔවුන්ගේ සාගර බලකොටුව වෙත ඇතුළු වුණා. අකුණුමෙන් බැබලෙන දිව්‍යමය ආයුධයන්ගෙන් ඔවුන්ට පහර දුන්නා. ඔහුගේ අගාධය විනිවිද ගියා. මහා මුහුද ගර්ජනා කළා. දෙව්ලොව බලා සිටියා. අවසානයේදී ඒ අපරාජිතයන් තමන්ගේ අවසාන ඉරණමට මුහුණ දුන්නා. එහෙත් අදටත් අඳුරු ගුප්ත ගැඹුරු සාගරයේ ඔවුන්ගේ සෙවණැලි නිසොල්මනේ රජ කරනවා.